සෙව්වන්දීගේ දුරකථනය රහස් වමාරයි. නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරාත් සෙව්වන්දි සමග හිතවත්කම් පැවැත් වූ දේශීය විදේශීය විවිධ තරාතිරමේ පුද්ගලයන් විශාල පිරිසක් පිළිබඳව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. ඉෂාරාත් සෙව්වන්දි පරිහරණය කළ දුරකථන පණිවිඩ අනුව මෙම පුද්ගලයන් පිළිබඳ වැඩි තොරතුරු අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය පවසයි. සෙව්වන්දි පොලිස් කණ්ඩායම් වලට පාපොච්චාරණය කරන ආකාරයට නීතියෙන් බේරා ගැනීම සඳහා කෙහෙල්බද්දර පද්මේගේ කල්ලී සමාජිකයින් දැන් බලවත් උත්සාහයක යෙදෙන බව වාර්තා වේ. මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් සිදු කරන ලබන ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය නොමග යැවීම සඳහා ඔහු බොරු ප්‍රකාශනයන් සිදු කර ඇතැයි ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා ඇත. එලෙසම ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයාට ඇප ගණිමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමර රත්න නැමැත්තා පසුගිය පෙබරවාරි 19 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුලදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සැලැස්මේ ප්‍රධාන සැකකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ බාල සහෝදරයා අපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඔක්තෝබර් මාස 17 වැනිදා නියෝග කළේය. මාස 8කට ආසන්න කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චමිදු තිවංක වීරසිංහ නැමැති එම සැකකරු රුපියල් ලක්ෂ 2ක මුදල් හා රුපියල් ලක්ෂ 10 පැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය. සිය සේවාදායකයා එකී අපරාධයට කිසිදු ආකාරයකින් සම්බන්ධ වූ බවට මෙතෙක් සිදු කළ විමර්ශන අනුව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් අත්අඩංගුවට ගැනීමට පාදක වූ එකම කරුණ වන්නේ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ සහෝදරයෙකු වීම පමණක් වන බවත් යයි එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිදත්ත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීම පිළිගත් මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා එම ඇප නියෝගය නිකුත් කළේය. ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසා කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් එම තරුණයා මෙන්ම ඔහුගේ මවද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් ඔහුගේ මවද බන්ධනාගාරගතව සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් මත මියගිය බවත් එහිදී නීතිඥවරයා අධිකරණයට පැවසීය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.